ඉතින් 2005 වර්ෂයේ මෙයට ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ජාත්‍යන්තර තරඟා ක්‍රීඩා කිරීම නොමැති වුවත් ඉදිරියේදී ඉතාමත් කාර්යබහුල තරඟ රටාවක් තිබෙනවා. මෙම තරඟ රටාවට අනුව මුලින්ම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරඟාවලිය ආරම්භ වන තරඟාවලිය. තරඟාවලිය රැසක් පැවැත්වීම නියමිතයි 2005 වර්ෂය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තිබෙන. ඉතින් මේ අතරින් 2005 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තිබෙන ප්‍රබලතම ප්‍රධානතම තරඟාවලිය බවට පත් වී තිබෙන්නේ 2025 ආසියානු කුසලාන තරඟාවලිය. ඉතින් මෙවර ආසියානු කුසලාන තරඟාවලිය 2020 තරඟ ආකෘතියට පැවැත්වෙන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් නිවේදන නිකුත් කරමින් ඊට පෙර තොරතුරු සඳහන් කර තිබුණා. ඒ වගේම මෙවර ආසියානු කුසලාන තරඟාවලිය සඳහා වැඩිම කණ්ඩායම් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය බවට පත්වීම නියමිත බවටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයේ තොරතුරු සඳහන් කර තිබුණේ. ඉතින් අවසාන වරට ආසියානු කුසලාන තරඟාවලිය 2023 වර්ෂය තුළ පැවැත්වුණා. කෙසේ වෙතත් එම තරඟාවලිය ඉදිරි ශ්‍රී ලංකා කණ්ඩායම අවසම්මා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. අවසම්මා තරඟයේදී ඉන්දිය කණ්ඩායමට එරෙහිව පරාජයට පත්වීමට සිදු වුණා. ඊට පෙර පැවති ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසම්මා තරඟයට සුදුසුකම් ලබාගෙන අවසම්මා තරඟයේදී පාකිස්තානු කණ්ඩායමට පරාජයට උරුම කර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරීන් බවට පත්වීමට සුදුසුකම් ලබාගත් දසුන් ශානගේ නායකත්වයට කිසිය වෙතත් මෙවර ආසියානු කුසලාන තරඟාවට අදාළව තරඟ තීරණාත්මක ආසියානු කුසලාන තරඟාවලියක්. මොකද තරඟාවලිය සත්කාරගත්තේ තම නිල වශයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර නැහැ. ඒ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්. ඉතින් මෙවට ක්‍රීඩා තොරතුරු ඔස්සේ ලැබිය දත්ත අනුව තොරතුරු සඳහන් වී තිබෙන්නේ මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීමට වැඩි ඉඩකඩ පවතින බවට. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.